ආයිබෝවන් අද අපි කතා කරන්නේ ලෝකයේ බලවතාල් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට මුහුණ දී සිටින බරපතලම අභියෝගය ගැනයි. 2026 වසර උදාවන විට ලෝකේ පුරා ඇවිලෙන යුදගිනි සහ ඒ හරහා නිර්මාණය වූ ආර්ථික කම්පනය ඇමරිකානු වැසියන්ගේ දෛනික ජීවිතයට බලපාන්නේ කොහොමද? බිඳ වැටෙන වෙළඳ පොළවල්, ඉහළ යන තෙල් මිල සහ දේශපාලන අස්ථාවරත්වයේ මැද ඇමරිකාවේ අනාගතය කුමක් වෙයිද? අද අපි මේ ගැන ගැඹුරින් විමසා බලමු. අංක 1. මැද පෙරදිග අර්බුදය සහ ඉරාන යුද්ධයේ බලපෑම. පසුගිය මාස කිහිපය තුළ මැද පෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්ත්වය, විශේෂයෙන්ම ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් ඇමරිකානු ආර්ථිකයට ඍජුවම බලපා තිබේ. හෝමෝස් සමුද්‍ර සංධිය අවහිරවීම නිසා ලෝක බොරතෙල් සැපයුමෙන් 20% පමණ අඩාල වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ පෙට්‍රල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඒ ප්‍රවාහන වියදම් වැඩි කිරීමටත් ඒ හරහා සෑම භාණ්ඩයක මිල ඉහළ යාමටත් හේතු වී තිබේ. අංක 2. රුසියානු යුක්‍රේන යුද්ධයේ දිගුකාලීන බලපෑම. වසර කිහිපයක් තිස්සේ ඇදී යන යුක්‍රේන යුද්ධය සඳහා ඇමරිකාව ලබා දෙන බරපතල මිලිටරි ආධාර නිසා ඇමරිකානු රජයේ අයවැය හිගිය තවදුරටත් ඉහළ ගොස් ඇත. 2026 වන විට ඇමරිකානු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 38 ඉක්මවා ගොස් ඇති අතර යුදෝපකරණ නිෂ්පාදනය සඳහා විශාල ධනයක් වැය කිරීම සාමාන්‍ය ජනතාවගේ සුබසාධන කටයුතු කෙරෙහි බලපා තිබේ. රුසියාවට පනවා ඇති සම්බාධක නිසා ගෝලීය බලශක්ති වෙළඳපොළ තවමත් අස්ථාවර මට්ටමක පවතී. අංක 3. උද්ධමනය සහ පොලී අනුපාත. 2026 මාර්තු මාසයේ වන විට ඇමරිකානු ෆෙඩරල් බැංකුව පොලී අනුපාත 3.5-3.75 අතර මට්ටමක පවත්වාගෙන යයි. උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කළද යුද්ධය නිසා ඇති වූ සැපයුම් දාම බිඳවැටීම් හේතුවෙන් භාණ්ඩ මිල බලාපොරොත්තු වූවාට වඩා ඉහළ ගොස් ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ සාමාන්‍ය ඇමරිකානුවෙකුට නිවසම් මිලදී ගැනීමට හෝ වාහන ණයක් ලබා ගැනීමට ඇති හැකියාව සීමා වීමයි. මැද පෙරදිග යුද්ධය නිසා තෙල් මිල බැරලයකට ඩොලර් 100 ඉක්මවා යාම මෙම තත්ත්වය තවත් දරුණු කර තිබේ. අංක 4. ආගමන විගමන සහ දේශීය ප්‍රතිපත්ති. ඇමරිකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය තුළ ආගමන විගමන පාලනය ප්‍රධාන මාතෘකාවක් වී ඇත. දේශ සීමා ආරක්ෂාව දැඩි කිරීම සහ නීති විරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ වැඩපිළිවෙළවල් නිසා රට තුළ යම් සමාජ නොසන්සුන්තාවයක් නිර්මාණය වී තිබේ. මේ ශ්‍රම වෙළඳපොළට බලපාන අතර විශේෂයෙන්ම කෘෂිකාර්මික සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල සේවක හිගයක් ඇතිවීමට ඉඩ ඇත. අංක 5. ඩොලරයේ ආධිපත්‍ය සහ බ්‍රික්ස් තර්ජන. ලෝකයේ බොහෝ රටවල් විශේෂයෙන්ම බ්‍රික්ස් සංවිධානය ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් භාවිතා කිරීමට උත්සාහ කිරීම ඇමරිකාවට විශාල අභියෝගයක්. මේ නිසා ඇමරිකානු ඩොලරේ වටිනාකම ගෝලීයව අඩු වුවහොත් එය ඇමරිකානු වැසියන්ගේ ක්‍රය ශක්තිය විශාල ලෙස පහත හෙළනු ඇත. කොහොම නමුත් තවමත් ලෝකයේ සංචිත මුදල් ඒකකයක් ලෙස ඩොලරය 56ක ප්‍රමුඛතාවයක් දරයි. මේ නිසා රුසියාව සහ චීනය ඩොලරයෙන් බැහැරවීමට ගන්නා උත්සාහයෙන් ඇමරිකානු මූල්‍ය ආධිපත්‍යය දිගුකාලීනව තර්ජනය. ඉතින් 2026 වසර කියන්නේ ඇමරිකානු ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. යුද්ධය, ආර්ථික පීඩනය සහ දේශපාලන වෙනස්කම් මැද ඇමරිකාව මේ අර්බුද වලින් ගොඩ එන්නේ කොහොමද කියන එක මුළු ලෝකයටම බලපාන කාරණයක්. මේ ගැන ඔබේ අදහස කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත්, තවත් මෙවැනිම වීඩියෝස් නරඹන්න අපිත් සමග එක් වෙන්න කියලා ආරාධනා කරන ගමන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.